Hi everyone, welcome to Effortless Living by Cab YouTube and TikTok channel. ඉතින් අද අපිත් එක්ක ගිහිල්ලෙමු Point Leo Winery Estate එකට. මේක මාරම ලස්සන winery estate එකක් Mornington වල තියෙන. ඕස්ට්‍රේලියාවේ Mornington කියලා කියන්නේ මෙහි තියෙනවා මේ පැත්තේ ලස්සන beach එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේ පැත්තට ගොඩක් එනවා beach එකට සහ මේ පැත්තේ තියෙන winery අරව මේවා බලන්න. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න මම හිතනවා ඔයගොල්ලෝ මේක enjoy කරයි කියලා. මම පුළුවන් විදියට ලස්සන තැන් අපි කරපු ලස්සන දේවල් වීඩියෝ කරලා දාන්නම්. දිගටම බලාගෙන ඉන්න. මේ තියෙන රෙස්ටුරන්ට් එක හැපැත්තේ තියෙන ගාඩන් ඒරියා එක. මේකේ ඕස්ට්‍රේලියාවේ ගොඩක් ෆේමස් ආටිස්ට්ලා ඒගොල්ලන්ගේ ආර්ට් වර්ක්ස් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තාවොත් අනිවාර්යෙන් බලන්න. දැන් අපි ඊළඟට යන්නේ වයින් ටේස්ටිං කරන්න. ඉතින් මම ඩිය කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අහන් ඉන්න ඒ කෙනා මොනවද කියන්නේ කියලා. But they get a bit blurred sometimes. But this is a genuine grey, so a little bit heavier than a Grigio. Chardonnay is a cool climate grow here on the peninsula, so that means we have lots of citrus in there. A little bit of wood, but not too much. Can munch in French oak. And then the last one is a rosé, okay? So this is a 100% Pinot Noir rosé. So lovely and fruity on the nose, but very dry to taste. Righty, guys, enjoy that. If you wanted to order food, අම්මයි මගේ යාළුවා සචි වයින් බිව්වේ නෑ. ඒගොල්ලෝ ගත්ත සයිඩ් එකක්. ඒකත් ඇත්තටම හොඳටම හොඳයි. වයින් ටික කොච්චර හොඳයිද කියලා කියනවා නම් අපිට ඉන්න බැරි වුණා තව රවුන්ඩ් එකක් යන්නේ නැතුව. ඉතින් මේ පාර අපි විතරක් නෙමෙයි මගේ යාළුවා සචි අපේ අම්මත් අපිත් එක්කම වයින් ට්‍රයි කරා. ඉතින් වයිනරි එකට ආවහම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ වයින් ට්‍රයි කරලා බලන්න ඕනේ. මොනවාද වෙනස, අපි කඩේ ගන්න ඒවට වඩා වෙනසක් තියෙනවද, මොකද්ද ක්වොලිටි එක කියලා. ඉතින් මේ වයිනරි ස්ටේට් එකේ වයින් තමයි ඒගොල්ලෝ අපිට දෙන්නේ. ඇත්තටම වයින් අපි ට්‍රයි කරපු ඔක්කොම ටික පර්ෆෙක්ට්. දැන් ඔයගොල්ලෝ බලයි මොකද මම ඉතාමත් සූක්ෂම විදියට මගේ වයින් ග්ලාසස් දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒකට හේතුව තමයි මට තේරුණා මගේ යාළුවන්ට දානට වඩා හැම වෙලේම මට පොඩ්ඩක් අඩුවෙන් දාන්න කියලා. ඒක තමයි හේතුව. මම ඉතින් ඒවට අල්ලන්නත් එක්ක යාළුවන්ගෙනුත් පොඩ්ඩක් අරගෙන බිව්වා.
වයිනර එකයි බීස්ටුව එකට පස්සේ අපිට පට්ට මහන්සි සහ පට්ට බඩගිනි. ඉතිං මෝනිින් ටර්ම් වලම අපිට තැනක් කම්බුණා මෙනි ලිටල් කියලා. මේක විශේෂත්වය තමයි මේක ඕනශිප් එක ලංකන් කෙනෙක්ගේ. ඉතිං අපි ආව පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න කොහොමද නිකම් වෙස්ටර්න් වගේ කූසින්න එකට මේ ලංකන් ටච්ච එක දෙන්න මේ ගොල්ලෝ මේක මේ ලංකන් කෑම කොහොමද ෆයින් ඩයිනිං ලෙවල් එකට අරන් යන්න කියලත් බලන්න. දැවගලට මෙනුව එක බලද තේරෙනවා ඒගොල්ලෝ අර සිංහලෙනුත් ගහලා තියෙනවා ෂෝට් ඉට්ස් වලට කෙටි ආහාර ඊට පස්සේ කෙටි ආහාර වලට වඩා more than short eats. ඉතින් අපි සුපුරුදු විදියටම කෑම කන්න කලින් වයින් එකක් try කළාම පටන් ගත්තා. දැන් අද අපි full wine scene එකේ ඉන්න හින්දා ඔය ඉන්නේ මගේ යාළුවා නිෂද වයින් එක try කරලා අපි ඒක තීරණය කරා මේ වයින් එකත් එක්ක යනවා කියලා. ඉතින් මෙතනත් මට වයින් එක නම හරියට මතක නැහැ. අපි ඒ ගත්ත වයින් එකත් හොඳටම හොඳයි. මේ වයින් එක සාමාන්‍යයෙන් වයිනරි එකකට වඩා පොඩ්ඩක් ගාන වැඩි මේ මෙතන වයින් සහ කොක්ටේල්ස් අරව මේවා. කෑම ගැන කියනවා නම් අපි පටන් ගත්ත ස්ටාර්ටර්ස් වලින් ස්ටාර්ටර්ස් ටික ඇත්තටම මාරම රසයි. ඉතිං මේගොල්ලෝ හැම කෑමෙහිකටම මේ ලංකන් ටච්ච එකක් දීලා තියෙනවා. එකන ෆයින් ඩයිනිං ලංකන් ටච්ච එකක් දීලා තියෙනවා. දැන් ඔයගලන්ට පේන්නේ අපි එක එක්කෙනා ගත්ත කෑම පෝක් රිබ්ස් ඊට පස්සේ අපි ෆිෂ් එකක් ගත්තා සහ තව මම මගේ යාළුවා ගත්තා ආප්ප සහ ඉන්දියාප්ප මම ගත්තා මටන් ලම් ප්‍රයිස් එකක්. දැන් ඔයගලන්ට පේනවනේ කෑම වල රස කොහොමද කියලා. අයිත් නෑ මැස්සෙක්ටවත් කන්න කිසිම දෙයක් ඉතුරු කරලා නෑ. එහෙනම් තව වීඩියෝයක් අරගෙන යනකම් ජයෙන් ජයම වේවා.